හෙලෝ ගයිස් එනවද මේ සීතල දවස්වල වැඩි නැතුව ලේසියෙන් මාත් එක්ක රසමනස කෑමක් හදාගන්න. මේක ඔයාලට පහසු අමුද්‍රව්‍ය කීපයකින් හදාගන්න පුළුවන් කෑම එකක්. ඒ වගේම මේක ඔයාලට හදාගන්න මහා ලොකු වෙලාවක් යන්නෙත් නෑ. ලොකු වැඩ ගොඩක් මේක කරන්න ඕනත් නෑ. ඉතින් මම ඉන්ස්පයර් වුණ වීඩියෝ එකත් ඔයාලට බලන්න යටින් මේ පේජ් එකත් එක්කම ටැග් කරලා තියන්නම්. ඉක්මනට යන් අපි මේක කොහොමද හැදුවේ කියලා බලන්න. මුලින්ම ඔයාලා ගන්න කැමති වර්ගයේ චිකන් එකක්. මම කැමති වර්ගයේ චිකන් එකක් කිව්වේ ඔයාලට පුළුවන් මෙතනදී චිකන් බ්‍රෙස්ට් එකක්, එහෙම නැත්නම් චිකන් ටයි එකක් කැමති විදිහේ එකක් ගන්න. මම නම් අද පාවිච්චි කරන්නේ චිකන් ටයිස්. මේ විදිහට අරගෙන ඔයාලා මේ හැම ඉවත් කරලා ඔයාලා කන්න කැමති නැති මොන හරි වෙන කෑලි තියෙනවා නම් ඒ කොටසුත් ඉවත් කරලා මෙන්න මේ වගේ භාජනයකට දාගෙන ලුණු දාලා හොද ගන්න. පුංචි වෙලාවක් අරගෙන ඔයාලගේ මේ චිකන් එක හොඳට පිරිසිදු කරගන්න. සමහර අය නම් මම දැකලා තියෙනවා කහ දාලා වුණත් පිරිසිදු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක කරගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ මම ඉන්ස්පයර් වෙච්ච වීඩියෝ එක. මේ වීඩියෝ එකේ වගේම ආවේ නැහැ මොකද මම චිකන් ලෙග්ස් ගත්තේ නැති නිසා. ඉතින් ඊළඟට තියෙන්නේ ඔයාලට මේ චිකන් එක මැරිනේට් කරගන්න අවශ්‍ය වෙන මේ පේස්ට් එක හදාගන්න ඕන අමුද්‍රව්‍ය ටික එකතු කරගන්න එක. මම මෙතන වීඩියෝ එකේ ලියලා දාලා තියෙන අමුද්‍රව්‍ය ඔයාලා ඔක්කොම වගේ දේවල් ගන්න. ඉතින් මේ තියෙන අන්තිමට මගේ ස්ප්‍රින්ග් අනියන්ස් ටික මම චොප් කරගත්ත විදිය. මේ වගේ ඔයාලගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට චොප් කරගෙන ඒකට ඔයාලගේ රසායන ලුණු, කහ, මිරිස් කුඩු, මම නම් ඉටාලියන් සීසනින් චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ සෝයා සෝස්, ෆිෂ් සෝස්, කෙචප්, ඔයිස්ටර් සෝස් මේ වගේ මේ සෝස් ජාති ටිකට අමතරව මීපැණි තේ හැන්දුකුත් දාලා මම මේ පේස්ට් එක හොඳට කලවම් කරලා චිකන් එකේ හොඳට අත ගාලා රෙස්ට් වෙන්න තිබ්බා. දැන් මම යන්නේ මගේ සලාඩ් එක හදාගන්න. මේකට ඔයාලා කැමති ඕනම ජාතියක ෆ්‍රෙෂ් වෙජිටබල්ස් යූස් කරන්න පුළුවන්. මම යූස් කරේ පිපිඤ්ඤයි, අඹ ගෙඩියකුයි, ලුණුයි තමයි. හැබැයි මේ හැමදේම මම එකම හැඩයකට මම නම් කපාගත්තේ කුටු හැඩයට. ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. අඹ ගෙඩියක් තෝරගනිද්දී ගොඩාක් මිදිච්ච අඹ ගෙඩියක් නෙමෙයි. හැබැයි හොඳට පැහිච්ච අඹ ගෙඩියක් තෝරගන්න. එතකොට ඔයාලගේ සලාඩ් එකේ මාර රසක් එනවා. ඉතින් ෆයිනලි මගේ චෙරි ටොමැටෝස් ටිකත් කපාගෙන මම සලාඩ් එක හදලා පැත්තකින් තියාගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට චිකන් ටික ඔක්කොම එකපාර හදාගන්න පුළුවන් විදිහේ පෑන් එකක් හරි පොට් එකක් හරි අරගෙන තෙල් චුට්ටක් දාලා මෙන්න මේ විදිහට හොඳට රෝස් වෙන විදිහට තියාගන්න. දැන් මම හදන්නේ මගේ රයිස් එක හදාගන්න. මේ වෙලාවෙදී ඔයාලා ඉතින් ගෙදර හදාගන්න රයිස් එක කැමති විදිහේ හැඩයකට පිඟානට ලස්සනට සර්ව් කරගන්න. ඉතින් එදා මම අපේ මීල් එකට ඩ්‍රයි සීවීඩ්ස් උත් එකතු කරගත්තා. ඒ වගේම හාෆ් බෝයිල් කරගත්ත බිත්තරත් එකතු කරගත්තා. ඔයාලත් බිත්තර තම්බද්දී හොඳට ලුණු ටිකක් දාලා නේද තම්බන්නේ. දැන් මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ මම හොඳට මගේ පෑන් එකේ තියෙන චිකන් එහාට මෙහාට කරලා හොඳ golden brown color එකක් ගන්න තමයි හැදුවේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාගේ half boiled egg එකක් දෙකට කපාගෙන මෙන්න මේ වගේ සර්ව් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හැමදාමත් වගේ අපේ වීඩියෝස් ආදරයෙන් බලන ඔයාලා හැමෝටම thank you. I hope you guys enjoyed this video. See you on the next video. Bye bye.